ආයුබෝවන්. අද කාලයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි හිසකෙස් සකලට පැසීම. රසායනික ඩ්‍රයි වර්ග පාවිච්චි කරලා හිසකෙස් තවත් විනාශ කරගන්නවට වඩා ගෙදරදීම හදාගන්න ස්වභාවික සත්කාරයක් ගැන අද අපි කතා කරනවා. මේ සත්කාරය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ඉතාමත් සරල ද්‍රව්‍ය තුනක් පමණයි. නෙල්ලි කුඩු හෝ වියලි නෙල්ලි, කරපිංචා කොළ මිටක් සහ පිරිසිදු පොල් තෙල්. පළමුව භාජනයකට පොල් තෙල් කෝප්පයක් දමා මද ගින්නේ රත් කරන්න. තෙල් රත් වීගෙන එන විට එයට කරපිංචා කොළ ටික එකතු කරන්න. කරපිංචා කොළ රන්වන් පැහැවි තෙල් වලට සාරය උරා ගන්නා තෙක් තබන්න. දැන් නෙල්ලි කුඩු මේස හැඳි දෙකක් එයට එක් කරන්න. තෙල් කළු පැහැවන තුරු විනාඩි 5ක් පමණ හොඳින් රත් කර ලිප නිවා ගන්න. තෙල් නිවුණු පසු වීදුරු බෝතලයකට පෙරා ගන්න. මේ තෙල් සතියට දෙවතාවක් රාත්‍රී කාලයේදී හිස් කබලේ ගල්වා ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කරන්න. පසුදා උදෑසන මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. පිටතින් කරන සත්කාර වගේම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමත් ඉතාමත් වැදගත්. මානසික ආතතිය අඩු කරගෙන සතුටින් ඉන්න එකත් ඔබේ හිසකෙස්වල නිරෝගී බවට බලපානවා. මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.